දවසක් හැමෝටම ගම්බර දෙවියන් සම්බන්ධව තුන්වෙනි වීඩියෝ එක තමයි අද ඉදිරිපත් කරන්නේ. සමහර කට්ටිය ආසාවට ගම්බර දෙවියන්ට පහන තියෙනවා. සමහර අයට දේවාලයකින් කිව්වා පහනක් තියන්න කියලා පහන තියෙනවා. නැත්තම් යාළුවේ තියෙන හන්ද අසල්වාසියේ තියෙන හන්ද පහන් තියෙනවා. එහෙම නෙමෙයි හරියාකාරව ඔයාලා දැනගෙන පහන් මාලාව තියන්න. ඔයාලට අද මම කියලා දෙන්නම්. කොහොමද මේක කරන්න ඕන කියලා. එහෙමනම් ගම්බාර දෙවිය කියන්නේ අර ඔයාලා දන්නවා සාන්ත ස්වරූපය. ඒ කියන්නේ ඍෂිවර දේවතාවුන් වහන්සේ නමක් තමයි ගම්බාර දෙවිය කියන්නේ. විෂ්ණු දිව්‍යංගයෙන් විවරණ අරගෙන ගම් වල සැරසරමින් අපිට සිත සාන්තිය උදා කරලා දෙන ගමේ ග්‍රාම සේවක බඳු ඒ කටයුතු අපිට ਸਰව ප්‍රකාරම සාර්ථක කර දෙන්න පිහිට වෙන අපිත් එක්කම ඉන්න දෙවි කෙනෙක් තමයි ඒ ශාන්ත ස්වරූපී කියන ගම්බාර අවතාරය. සාමාන්‍ය කෙනෙක් පහනක් තියන්න ගොඩක් හේතු කාරණා කරගන්නවා. එක්ක අසල්වාසීන්ගෙන් කරදරයි, නැත්නම් රැකියාවේ දියුණුවක් නැහැ, නැත්නම් අනිවින කොඩිවින හදිහුණියම වලින් බේරෙන්න, නැත්නම් තමන් කරන ව්‍යාපාර දියුණු කරගන්න, ඒ වගේ කටයුතු වලට නැත්තම් ගෙවල් වල තියෙන දෝෂ තියෙනවා නම් ඒ වගේ දේවල් වලට ගම්බාර දෙවියන්ට පහන තියෙනවා. එහෙමනම් ඔයාලා තෝරගන්න ඕන අනේ මං කියපු කලින් ශාන්ත ස්වරූපය කියන ඒ ඍෂි දේවතාවුන් වහන්සේගේ පිළිම මාලාව තමයි ඔයාලා තෝරගන්න ඕන. සිද්ධ ශූන්‍යයන් දෙවියන්ට පහන තියෙනවා. ඔය গুপ্ত ශාස්ත්‍රය කරන කට්ටිය, ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය ආදී ඔය නිමිති බලන කට්ටිය, ඒ වාගේ ඔය මේ গুপ্ত විද්‍යාව පැත්තෙන් වැඩ කටයුතු කරන කට්ටිය තමයි සිද්ධ ශූන්‍යයන් දෙවියන්ගෙන් පිහිට බලාපොරොත්තු වෙන්නේ. ඒ පිහිට වෙන්නේ ඒ මන්ත්‍ර ශාස්ත්‍රයට අධිපති දෙවියන් වන සිද්ධ ශූන්‍යයන් දෙවියන්. එහෙනම් සාමාන්‍ය කෙනෙක් තෝරගන්න ඕන මම අර කලින් කියාපු දේවතාවුන් වහන්සේ. ඒ දේවතාවුන් වහන්සේ තෝරගෙන ගොඩාක්ම හොඳයි පිළිම වහන්සේ නමක් නම් පිළිම වහන්සේ නම ඔයාලගේ භූමියට ගෙදරට වඩම්වාගෙන ආවට පස්සේ එකපාරටම පහන් පැලේ තියලා පූජාවල් පවත්වන්න එපා. මොකද මේ හදන ස්ථානවලදී යස්ස ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදී බලවේග එම පිළිම වහන්සේට රිංගගෙන ඔයාලත් එක්කම ගෙදරට එනවා. ඒ හන්දා අනිවාර්යයෙන්ම ගෙදරට පිළිම වහන්සේ වැඩමුවාට පස්සේ ඒ ගම්බාර දෙවියන්ගේ වැඩ කරන ස්ථානයක් තියෙනවා නම් එතන ඒ ස්ථානේ තියලා බල කළා නිවසට ගේන්න පුළුවන් නම් වඩම්මන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්තම් අනිවාර්යයෙන්ම තුන් සූත්‍රය සමග දවස් 7ක්වත් දවස් 7 14 21ක් පිරිත්පත් ගායනා කළා, දෝෂ හරණය කළා, කිලිහරණය කළා පිළිම වහන්සේ නම බල කළා ගන්න ඕන. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු මම නවතින්නම්. සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක්. ගම්බාර දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාටම කැබලා දෙවියන්ගේ පිහිටයි ගලේ දේවාලයේ වැඩ වාසස්ථානය කරන්නා වූ ගම්බාර සිද්ධ ශූන්‍යයන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි සියලු දෙනාටම.